කොහොමද ඉතින් ඔයගොල්ලෝ හැමෝම අදත් මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම යන්නේ රසම රස මස් කරි 3-5 එකක් ගෙදර හදාගන්නේ කොහොමද කියලා ඔයගලන්ට පෙන්වන්න. ඔන්න ඉතින් අපේ ගෙදර නම් මේ මස් කරි 3-5 එක හදන්නේ අපේ අම්මා. මේ රසම රස 3-5 එක ඔයගලන්ගේ මස් කරිය, පොළොස් සැඹුල, මාළු කරිය ඕන දෙයක් රසවත් කරන්න එකතු කරගන්න පුළුවන්. ඔන්න ඉතින් මේ මස් කරි 3-5 එක මේ ප්‍රමාණවල වලින් මේ විදිහට හදාගත්තොත් මාස 2ක් වගේ කාලයක් ඕගලන්ට ගෙදර තියාගෙන කන්න පුළුවන්. ඔන්න ඉතින් මේ දේවල් ටික තමයි අපේ 3-5 එක හදන්න ඕන වෙන්නේ. අපි දැන් බලමු කොහොමද හදාගන්නේ කියලා. ඔන්න ඔය වගේ වියලි කරපිංචා ග්‍රෑම් 100ක් මෙතන අරගෙන තියෙනවා. කොත්තමල්ලි ග්‍රෑම් 400යි. සූදුරු ග්‍රෑම් 100යි. ඒ වගේම මහදුරු ග්‍රෑම් 100කුත් ගන්න ඕනේ. මෙතන තියෙන්නේ එනසල් ලොකු පැකට් එකක්, ලොකු රම්පේ කෑල්ලක්. ඊගාවට මෙතන ගොඩක් ಜಾති තියෙනවා. කුරුඳු පොතු ග්‍රෑම් 40යි, පොඩි ඉඟුරු කෑල්ලක්, කරාබු නැටි ග්‍රෑම් 10ක් සහ වසාවාසි පොඩ්ඩක් අපි මෙතනදී එකතු කරගෙන තියෙනවා. මේ ඔක්කොම අපි එකට බැද ගන්න හින්දා එක භාජනයක තමයි මේ ටික මම දාගත්තේ. හරි ඉතින් දැන් අපි බලමුද කොහොමද මේ රසම රස 3-5 එක හදාගන්නේ කියලා. ඔන්න ඉතින් මේකට ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ගෙදර තියෙන පරණ තාච්චියක් හරි කබලක් හරි. ඔන්න ඉස්සෙල්ලාම අපි ඔය වගේ අපි ගත්ත කොත්තමල්ලි ග්‍රෑම් 400 හොඳට රන්වන් පාට වෙනකන් බැදගෙන ඔය වගේ බෙලෙක් භාජනයකට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි අර එකට තියාගත්ත කුරුඳු පොතු, එනසල්, කරාඹු, වසාවාසි, ඉඟුරු ඔක්කොම එකට දාලා කබලේ බැද ගන්නවා. මේ ටික හොඳට රන්වන් පාට වෙනකන් බැද ගන්න ඕනේ. ඔය ඔක්කොම රන්වන් පාට වෙනකම් බැදුනට පස්සේ ඒකත් අපි කොත්තමල්ලි දාපු භාජනයටම එකතු කරගන්න ඕනේ. විශේෂයෙන් කියන්න ඕනේ මෙතනදී අපි කොත්තමල්ලි හේදුවේ නැහැ. මොකද හොදලා පිරිසිදු කරගත්ත පැකට් වලින් තමයි අපි මේක හදන්න එකතු කරගත්තේ. ඔන්න දැන් අපි බැදගත්ත කුරුඳු, කරාබු, එනසල්, ඉඟුරු ඔක්කොම ටික අර කොත්තමල්ලි බැදගත්ත භාජනයටම එකතු කරගත්ත භාජනයටම දාගන්න ඕන. දැන් මේ බැදගන්නේ මහදුරු ටික. මහදුරු ටික ලස්සන රන්වන් පාටක් වෙනකන් මෙන්න මේ වගේ බැදගන්න තමයි තියෙන්නේ. ඔන්න දැන් අපේ මහදුරු ටිකත් විනාඩි 2-3ක් යද්දි හොඳට බැදිලා තියෙන්නේ. ඒකත් අපි ඉස්සෙල්ලා කොත්තමල්ලි ටික දාගත්ත භාජනයටම ඔන්න දැන් දාගත්තා. ඔන්න ඊට පස්සේ බැද ගන්න ඕනේ සූදුරු ටික. මේ වගේ සූදුරු ටිකත් හොඳට රන්වන් පාට වෙනකම් බැදගෙන ඒකත් අපි ඉස්සෙල්ලා දේවල් දාගත්ත භාජනයටම එකතු කරගන්නවා. ඔන්න මට මෙතනදී පෙන්වන්න අමතක වුණා. ඔයගලන්ට මෙතනට මම එකතු කරගෙන තියෙනවා උළුහාල්. උළුහාල් පොඩි ප්‍රමාණයක් එකතු කරගන්න. උළුහාල් ග්‍රෑම් 10ක් වගේ ප්‍රමාණයක්. ඔන්න ඉතින් මේ වගේ රම්පේ කරපිංච ටිකත් දෙකම එකට දාලා බැදගෙන ඒකත් අපි ඉස්සෙල්ලා දේවල් එකතු කරගත්තා. භාජනයටම දාගන්න ඕන. ඔන්න දැන් පේනව නේද ඔයගලන්ට? මෙන්න මේ වගේ හැමදේම හොඳට බැදිලා තියෙන්න ඕනේ රන්වන් පාට වෙනකම්. ඔන්න ඉතින් බලන්නකෝ හැමදේම කොච්චර ලස්සන පාටක් වෙනකම් බැදිලා තියනවාද කියලා. ඔන්න ඉතින් මේ දේවල් ටික බැදගෙන අපි ටිකක් වෙලා මේක නිවෙන්න තියාගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේක කුඩු කරගන්නේ. විනාඩි 2-3ක් යද්දි මේක නිවෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට බ්ලෙන්ඩර් ජාර් එකට ටික ටික එකතු කරගෙන හොඳට පවුඩර් එකක් වෙනකන් බ්ලෙන්ඩ් කරගන්න තමයි ඕනේ. ඔන්න ඉතින් මේ මිශ්‍රණය හොඳට පවුඩර් එකක් වෙනකන් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි හොඳට පෙනේරයක් ආධාරයෙන් මේ ටික හලා ගන්න ඕනේ. ඊට පස්සේ අර ඉතුරු වෙන ලොකු කෑලි ටික ආයෙමත් අපිට බ්ලෙන්ඩර් ජාර් එකට දාලා බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. ඒක ඊට පස්සේ මේ වගේ ආයෙමත් පෙනේරෙන් හලලා ගන්න පුළුවන්. හරි මේ තියෙන්නේ ඉතින් අපි හදාගත්ත රසම රස 3-5 එක. බලන්නකො මේ 3-5 එක ඔයගොල්ලොත් හදලා
ඔයගොල්ලන්ගේ කෑම රසම රස කරගන්න පුළුවන්. අන්තිමේට මේක හොඳ බෝතලයකට දාලා තියාගන්න. හරි එහෙනම් අදට මං ගිහින් එන්නම්. තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හම්බෙන්න එන්නම්. අමතක කරන්නේ නැතුව මගේ channel එකත් subscribe කරගෙන යන්න. ගිහින් එන්නම්.